අද සුවිශේෂී දවසක් දයාබර සහෝදර සහෝදරීනි. මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා වෙච්ච සිද්ධිය තේරුම් ගන්නට මං ආසයි ඔබත් එක්ක සුගති උද්‍යානයට පොඩ්ඩක් යන්නට. සුගති උද්‍යානයේ දෙවියන් වහන්සේ ලස්සන පළමු විවාහය සිද්ධ කෙරුවා. ආදම්ව තමාගේ ස්වරූපයට සමානකමට මවපු අඹපු දෙවියන් වහන්සේ මිනිසා තනිව සිටීම සුදුසු නැහැ කියලා ගැහැණියව නිර්මාණය කරලා ඒ දෙන්නව එක මාංශයක් කෙරුවා. පළමු විවාහය දෙවියන් වහන්සේ තමයි ඒ පළමු විවාහය සුගති උද්‍යානයේ ස්ථාපිත කෙරුවේ. මහ බ්‍රහස්පතින්දත් සුවිශේෂී විවාහයක් සිද්ධ වෙනවා. ඔබට ටිකක් පුදුමයි වගේනේ. මහ බ්‍රහස්පතින්දා මොකද්ද වෙච්ච විවාහය? දයාබර සහෝදර සහෝදරියනි, මහ බ්‍රහස්පතින්දා මේ විවාහය, මේ අභිරහස්මය පාරිශුද්ධ වූ විවාහය ස්ථාපිත කෙරුවේ ජේසුස් වහන්සේමයි. හරියට පියාණන් වහන්සේ තමන් වහන්සේගේම ස්වරූපයට සමානකමට පස්වලින් ආදම්ව මනුෂ්‍යාව හැදුවා වගේ ජේසුස් වහන්සේ තමන් වහන්සේගේම ස්වරූපයට සමානකමට රොටියක් අරගෙන මේ මමයි කියලා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කෙරුවා. ඊට පස්සේ මොකද වුනේ? හරියට දෙවියන් වහන්සේ මිනිසා තනිව සිටීම සුදුසු නැහැ කියලා ස්ත්‍රීයව හදලා ආදම්මේවව එක මාංශයක් කෙරුවා වගේ සත්ප්‍රසාද වහන්සේ තනිව සිටීම සුදුසු නැහැයි කියලා පූජාත්වරය හැදුවා. පූජාත්වරය හදලා පූජාත්වරයයි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේයි එකක් බවට එක මාංශයක් වෙන ශුද්ධ වූ විවාහයක්, ආශිර්වාදකාර බන්ධනයක් හැදුවා. එක මහා ලස්සන අත්දැකීමක්. එක අතකින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ, අනිත් අතෙන් සුද්ධ වූ පූජාත්වරය බිහි කරපු දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ. එනිසා දයාබර සහෝදර සහෝදරියනි, ඔබ මම ජීවත් වෙන්නේ මේ දෙකම හැල්ලු වෙලා යන, මේ දෙකම සාතන් හැල්ලු කරමින් යන, මේ දෙකටම තියෙන ආදරය සාතන් නැති කරගෙන යන, මේ දෙක කෙරෙහි තියෙන විශ්වාසය සාතන් පළුදු කරගෙන යන ලෝකෙක සත්ප්‍රසාද වහන්සේව හැල්ලු කරලා දාලා, පූජාත්වරය හැල්ලු කරලා දාලා සාතන් දන්නවා දයාබර සහෝදර සහෝදරියනි, ලෝකෙ විනාශ කරන්න අර ආදම් ඒ වගේ ගෙටරිංගුව සාතන් උදන්නවා ලෝකෙ ආයෙත් විනාශ කරන්න නම් සත්ප්‍රසාද වහන්සේ පූජාත්වරයයි විනාශ කෙරුවොත් හරි කියලා දන්නවා. අන්නේ නිසා තමයි මේ මහ බ්‍රහස්පතින්දා ඔබට මට අපි හැමෝටම වගකීමක් තියෙන්නේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේයි ශුද්ධ වූ පූජාත්වරයයි ආරක්ෂා කරගන්න, ආදරය කරන්න, රැකබලා ගන්න. මොකද දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ ශුද්ධ වූ පූජාත්වරය ගහට පොත්ත වගේ එකට ඇල්ලලා තියෙන්නේ. මේකේ එකක් විනාශ වුණොත් අනික විනාශ වෙනවා. එනිසා අපි මහන්සි වෙමු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව සහ ශුද්ධ වූ පූජාත්වරය ආරක්ෂා කරගන්නට, ආදරය කරගන්නට, යාඥා කරන්නට. අන්න එයයි මහ බ්‍රහස්පතින්දා උන්වහන්සේ අපෙන් ඉල්ලුවේ. එකම ඉල්ලීම, මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න කියලා. එනිසා දිව්‍ය පූජාවට වඩා එහා ගිය සුවමෙහෙයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. දිව්‍ය පූජාවට වඩා බලගතු යාඥාවක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ජේසුස් වහන්සේ මහ බ්‍රහස්පතින්දා කරපු දේම තමයි උත්තාන වෙලත් එම්මාවුස් ගෙදර ගිහිල්ලා කෙරුවෙත්. ඔවුන්ගේ හිත් වෙනස් කරන්න, ගෝලයෝ දෙන්නාව සුවපත් කරන්නට, ජෙරුසලමට ආයේ දුවලා යන්නට, සුවය, පන්නරය, ශක්තිය දෙන්න ජේසුස් වහන්සේ ආයේ අලුත් දෙයක් කෙරුවේ නැහැ. උන්වහන්සේ කෙරුවේ මොකද්ද? මහ බ්‍රහස්පතින්දා කරපු දේමයි රොටිය අතට අරගෙන එම්මාවුස් වලත් කෙරුවේ. ඒකෙන් කියන්නේ මොකද්ද? දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට වඩා, පූප කැඩීමට වඩා, දිව්‍ය පූජාවට වඩා ලොකු වෙන යදුමක්
වෙන බලගතු අත්දැකීමක් නැහැ. එනිසා අපි දිව්‍ය සප්සාද වහන්සේටත් පූජාත්වරයටත් ආදරය කරන ජනතාවක් වෙමු. ඒ තමයි ජේසුස් වහන්සේගේ අන්තිම ඉල්ලීම. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. ජේසු පිහිටයි.